පිළිපෙළ vlog එකකට. අද ඉතින් අපි යනවා කුරුණෑගල කට්ටිය හලා තියෙන ගොඩ විදිහට. ඉතින් වැඩි කතා කරන්න නැතුව වීඩියෝ එක. යන්න ඉතින් අපි මේ යන්නේ පාන්දර යන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 5:25යි. අපි ඉක්මනට යන්න ඕන. තරහට ඉන්න බෑ. A few moments later. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනී ප්‍රේමාදරේ මනරම් මුදුවදන් සවනතට වැහේ සීනෙන් ඉසැනකින් නුඹ සොයන්නේ වී මගේ ප්‍රේමා විජේ හිරිමල් වැස්සේ තෙමිලා මහා කෙහෙර සිත්සේ දිලුණා මේදා සැනසෙන්න ඕනේ පෙම් හසරල්ලේ මගේ දුරපිය බන්නා ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹවමා පියපත් සරසලා ගෙනයමි දිලිපුරා පුර සඳවී මගේ අඹරට එළිය 2 hours later. යන්නේ අතන මොකක්ද මෙතන කුබ්බයි ගත්ත එක හරියට තියෙන්නේ මේ බෑවක් මට බෑවා ආයමතක නා තාත්තලා නම් කාර්ය කියනවා එන්න තාත්තගෙන් හරියට අහන්න බලමු මට සම්මිරිස් කාද්ද සම්මිරිස් කාද්ද මොකක්ද මේ මන්දේ මම දැක්කමද මන්ද මෙතන තියෙන සත්‍යං අහලා බලමු මේ මොකද්ද මේකට කියන්නේ වැව දැන් පාන දාලා මේකට සාමාන්‍ය යන්න දෙන්නේ පොයේ දවස් වලට විතරයි. මාරම ලස්සනයි. ආන් තියෙන මාරම සීතලයි. ඇත්තටම මෙතන ෂෝ සුපිරියට. මොකද ෆොටෝ එක ගන්නද? මම කැමරෙන් ගන්නද? අතන ලස්සන පන්සලකුත් තියෙන. පන්සල නෙමෙයි නිකන්. එහෙම එක. අහතන ලොකු ගාලා මේක තමයි මෙතන කලින් තිබුණේ මේ ළඟදී හදලා තියෙන්නේ නේ තාත්තේ ලොකුවම කීපෙත් මේ ළඟදී තමයි හදලා තියෙන්නේ හරිය ඔවතන මාරම ලස්සනයි යවුවට මම පොඩ්ඩක් අතන ගිහින් හරි ලස්සනයි මෙතන ගන්න එකක් තියෙනවා කියලා බලන්න යන්නේ යන්නත් බය වගේ හරියන්නේ ලස්සන මේ ඉන්න පෙන්නන්න යාතුන්ට මේ දුළුවට කන්දේ ඉතින් මේ මාරම ලස්සනයි මේ ඇත්තටම මේ මාරම සීතලයි ඉතින් මේ අතනින් තමයි මේ වතුර යන්නේ ඒ තැන්පන් ජලාශයෙන් එන්න උඩ මට නෑනේ එතන වෙන තැනකින් මේ සාමාන්‍ය මෙතනට යන්න දෙන්නේ පොය දවස් වලට විතරයි මං ගිහිල්ලා
නෑ මම පොඩි කාලේ ගිහිල්ලා දන්නේ නෑ. අපි ලොකු අම්මලා ඉන්නෙත් මෙහෙනේ. අපේ අම්මලා අර ෆොටෝ ගන්න. අපි අතෙන්ට ගිහිල්ලා බලමු. ආරම ලස්සන. ගන්න බෑ. හරි හරි. හරි. අපේ අම්මලා කියන්නේ වංගුව තියෙනවා. ලොකම ගෙදර ආවා. දර ගොඩ. පේන්නේ නෑනේ කන්ද. එතන බහලා අපේ අයියා කිල්ල කියන්න හදන්නේ. නගින්නද? ඕ නැග්ග. කැපෙන්නේ නැති වෙන්නේ. අම්බේ. ඔව්. අයියා. ඉපාය. ඉතින් අපි දැන් කොහෙද යන්නේ මුලින්ම? අක්කලා ගෙදරනේ. දැන් අපේ අයියා ගියා. ඉතින් තමයි. අපි ගම සෙට් එක. දැන් මොකක්ද කියන්නේ අයියා තමයි දන්නේ. මාර රත්න තාත්තනේ. ඒ නෑනේ. මාරම රත්නයි. අපේ අක්කලා ගෙදර යන්න බැරි වුණා. මේ හදිසියෙම අපි වෙන ගමනක් ආවේ. ඉතින් ඇත්තටම සමයින් ඉතින් අපි ආයේ මම වෙලාවක කුරුණෑගල ඉඳලකට ගන්න ගිහින් ඒ අක්කලාගේ තව ගියක් තියෙන ඒ ගෙදර මොකද්ද වෙලා තියෙන්නේ බහලද්ද මොකද්ද කියලා කියනවලු. පොඩ්ඩක් පොඩි මේ යාළුවෙක්ගේ ගෙදරකට නැවතුණා. ඉතින් ඇත්තටම සමාවෙන්න මං හිතන්නේ අර ඇලක් අහුනේ ඒක හරියට පේන්නේ නැතුව ඇති. ඉතින් ඒ ඇත්තටම ඒ කන්දේ නම ඉඳුල්ගොඩ කන්ද කියනවා. මම හිතන්නේ මේ කද්ද මේ දෙරණි මේ චතුරේ එහෙම ඇවිල්ලා ඔක වීඩියෝ කරලා එහෙම මට මතකයි. මට මතක හැටියට අපේ අක්කා කිව්වේ නිකන් කුරුණෑගල ටවුන් එකටම වතුර දෙනවා වගේ ඔන්නෝම කතාවක් තමයි මට කිව්වේ. හරියට මතක නෑ මම ඕවා අහන්නේ අක්කා හිටියේ නෑ. ඉතින් ඇත්තටම තමයි අපි ඉතින් ආයේ කොහේ හරි යද්දි කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊගෙන සුබ දවසක් හැමෝටම ජය වේවා. මම දේසු සෙන්